700 කෝටියක් පස්සස්සේ වැළලෙනවා කියන්නේ මනුෂ්‍ය සංහතියනේ. ඔබ ඒ වෙලාවට මොකද කළ යුත්තේ ජීවමානව හිටියොත්? 700 කෝටියක් පස්සස්සේ වැළලෙනකොට මං හිතන මං කුසල් කරන්න ඕනේ නෑ. එදා 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ලොව අවිවර්ෂා දැස්සෙනකොට 700 කෝටියක් පස්සස්සේ වැළෙනවා. ඔබ ඊතුරුව ජීවමානව හිටියොත් ඔබ මොකද කිය යුත්තේ? එක්ක ධර්මයේ සිහි කරන්න ඕනේ. ධර්මයේ සිහි කරන්න එපා. එළ මේක අරපන් හොඳට මතක තියාගන්න. සාදු සාදු සාදු. අයිල් ශිෂ්ටාචාරය දී ශිෂ්ටාචාරයක්. ওই ශිෂ්ටාචාර විශාල ප්‍රමාණයකට ලෝකේ පුරා මාර්යා ගහමින් යනවා. මෙච්චර කල් ලෝකේ විනාශ වුණේ හයිද ශිෂ්ටාචාර. මායා ශිෂ්ටාචාරය අවුරුදු 12000කට පෙර. නයිල් ශිෂ්ටාචාරය, මිසර ශිෂ්ටාචාරය, අනුරාධපුර ශිෂ්ටාචාරය, පොළොන්නරු ශිෂ්ටාචාරය, අබදිනි ශිෂ්ටාචාරය, කෝට්ටේ ශිෂ්ටාචාරය, රත්තරම් පුතේ ලෝකයේ ප්‍රථම වතාවට අශිෂ්ටාචාරයක් විනාශ වෙන 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ඇමරිකන් අශිෂ්ටාචාරය, රුසියන් අශිෂ්ටාචාරය, චීන අශිෂ්ටාචාරය, කොළඹ අශිෂ්ටාචාරය අවසන් වෙනවා. පොළොන්නරු දඹදිවි ශිෂ්ටාචාර අවසන් වුණේ මේ අශිෂ්ටාචාරයක් අවසන් වෙන වෙලාව. බ්‍රහ්ම මුහූර්තයෙන් නෙමෙයි ශිෂ්ටාචාර සම්ප්‍රදාය. බ්‍රහ්ම මුහූර්තය තුරදේ අවසන් වෙන්නේ. ඔව් තුනේ ලංකාව වෙලාවෙන් 3යි බ්‍රහ්ම මුහූර්තය හරියට හරි ප්‍රතිපටත් ඔළුවක් තියෙනවා. හරියටම හරි බ්‍රහ්ම මුහූර්තය මාරයට වදිනව පහර. එදා මාර පරාජය කරෙත් මේ වෙලාවේ ඉන්දියාව ලංකාව ආදී මේ ආසියාතික කරයනේ. ඔව් උදේ 3:42 හරියටම බ්‍රහ්ම මුහූර්තය මාරයට වදිනව පහර. විශ්ව න්‍යායයෙන් බුද්ධ ශාසනය පවත්තලා ගියාට ඒක ශාසනය දිගට යනවා. මාර්යා හැම තැනකම මතුවෙන හැම තැනකම බුද්ධ ශාසනය පවතින තුරු මාර්යා පරාජය වීමට විශ්ව න්‍යායෙන් උත්තර ලබා දෙනු ඇත. ඔබ වහන්සේගේ කවි පන්තියේ අර මම දෙවණියට උපුටාගත් පද්‍යයේ සඳහන් වෙනවා තෙවන සහ සිව්වන පදය 2030ට ලොව අවිවර්ෂා ගැස්සේ 700 කෝටියක් වැළපී පස්සස්සේ. ඒක. ඔව් ඒ 2030 සැප්තැම්බර් මාසයේ ඉඳලා උදේ 3:42ට. ඒ කියන්නේ දැන් අද ලෝකේ ඉන්න ස්වාමීන් වහන්සේ කෝටි 780ක් විතර. ඔව්. ගණනය කිරීම ගත්තම් 700 කෝටියකුත් ටිකක්. ගණනය කිරීම වලට යටත් වුණොත් අපිට හිතන්න පුළුවන් කෝටි 850ක් විතර 2030 ඔය කියන දවසේ ඔය කියන වෙලාවට ඉඳී. ඔව්. එතකොට ඉතුරු වෙන්නේ කොච්චර ප්‍රමාණයක්? 14යි. ඒ කියන්නේ කෝටි 150ක් පමණ. ඊටත් අඩු වෙන්න පුළුවන්. ඒ කවුද? ඒ ලෝකේ ඉතුරු වෙන්නේ මෙහෙමයි. දැන් මෙතන අපි ඉන්නෝ මම හාමුදුරුවෝ. ඔබ සිල්වතෙක්. තවත් දුසිල්වතුන් මෙතන ඉන්නවා. මෙතන බෝම්බ ප්‍රහාරය විනාශ කළ ලොකු පහරක් එල්ල කරොත් මම සිල්වත් කියලා නෑ ඔබ සිල්වත් කියලා නැහැ. ඒ ලෝක විශ්ේ සුද්ධ වෙලා යනවා. සිල්වත් එක්කනා යහපතට යයි දුසිල්වතා අපාගාමී වෙයි. ওই ලෝක විශ්ෙන් සිදුවෙන්නේ ඒක මිසක් කිසි කෙනෙකුට හානියක් නොවේ. එතකොට මම මෙහෙම පණිවිඩයක් දෙනවා ඔබට පැහැදිලිව. මෙන්න මේ පණිවිඩයට හොඳට සවන් දෙන්න. හරිද? ඔතන තියුණා අතලොස්සකට විලිබිය ඇත මේ අස්සේ පසලොස්සකට තව සමහරු එලිබැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලේ පස්සස්සේ. 700 කෝටියක් පස්සස්සේ වැළලෙනවා කියන්නේ මනුෂ්‍ය සංහතියනේ. ඔබ ඒ වෙලාවට මොකද කළ යුත්තේ ජීවමානව හිටියොත්? 700 කෝටියක් පස්සස්සේ වැළලෙනකොට මං හිතන මං කුසල් කරන්න ඕනේ නෑ. එදා 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ලොව අවිවර්ෂා දැස්සෙනකොට
700 කෝටියක් පස්සසේ වැළෙනවා. ඔබ ඉතුරුව ජීවමානව හිටියොත් ඔබ මොකද කිය යුත්තේ? එක්ක ධර්මයේ සිහි කරන්න ඕනි. ධර්මයේ සිහි කරන්න එපා. වැඩි මේක අරපන් හොඳට මතක තියාගන්න. සාදු සාදු සාදු. මම ජීවත් වෙන්න නිසා. ඔබ ජීවත් වෙන හිතා නෙවෙයි. මිත්‍යා මත 700 කෝටියක් පස්සස්සේ වැළලිවහම සාදුන කිය වෙන මොකද්ද බල කියන්නේ? මිත්‍යා මත ටික වලලන්නේ. ඉතුරු වෙයි ධර්මය. මම මෙහෙම පණිවිඩයක් දෙන්නද? ඔබ දන්නවද ආතෝෂී කා කියලා සුන්දර මිනිහෙක් හිටියා. ඒ මිනිහා කියපු පණිවිඩයක් දන්නවද? අවුරුදු 19 දී කිව්වා මම මේක විශ්ව ගම්මානයක් කරනවා කියලා එංගලන්තේ ඉඳලා ලංකාවට ඇවිල්ලා නේ. මීට අවුරුදු බර ගානකට පෙර අවුරුදු 15කට 18කට විතර පෙර කිව්වා. දල වශයෙන් මට හරියට දිනේ මතක නැහැ. අවුරුදු 16ක් විතර පෙර කිව්වා. ඒ මැරලා අවුරුදු 8ක් විතර වුණානේ නේ. 16කට විතර කිව්වා ලොව තව අවුරුදු 50කින් බුදු දහම පමණක් ඉතුරු වෙනු ඇත. කවුද කිව්වේ? ආතර්සී ක්ලාක්. ලෝකයේම පිළිගන්න විද්‍යාඥයෙක්. ලෝකෙම පිළිගන්න විද්‍යාඥයෙක් නේ. ලොව බුදු දහම පමණක් ඉතුරු වෙනු ඇත කියලා. එතකොට ඒ කියලා දැන් තව අවුරුදු 34 තියෙන තැනට නේ. මම කියන්නේ 2030 ලෝවා විවරුසා දැස්සේ. එයාගේ කීමේ මගේ කීමේ පරතරයක් තියෙනවා. පරතරේ ප්‍රශ්න නැහැ. වෙන දේ වෙනවාමයි. හරිද 2030 මෙන්න මේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා උදේ 3:42ට ලව අවිවරුසා ගැස්සෙනවා. අන්න මහ දවසක් නෑ මේ මාත් ජීවමානව ඉන්න එදාට. හොඳට මතක තියාගන්න මාත් ජීවා. එතකොට 700 කෝටියක් පස්සසේ වැළලෙනවා. වැළලෙන්නේ මිත්‍යා මත ටික. සම්ම දෘෂ්ටික මත ටික තමයි ඊට පස්සේ මේ ලෝකේ තමයි ආතර්ශිකයක් වේ බුදුදහම පමණ ලොව ඉතුරු වෙනු ඇත කිව්වේ මෙන්න මේක හේතුව උඩ. ඔව් ස්වාමීන් වහන්සේ එතකොට මේ 2030 දී මේ විනාශය සිදු වුණාට පසුව 2031 වර්ෂයේ මාස කිහිපයකට පසුව ශ්‍රේෂ්ඨ පාලකෙක් ලංකාවේ පහළ වෙනවා. ඔව්. ඔව් ඔබ හරි. සමහර විට ඒ තමයි සක්විති රජ. ඒ කියන්නේ මුළු ලෝකෙම රජ. ලෝකෙටම එක රජෙක් පහළ වෙන වෙලාව. ඒකනේ බුදුදහම පමණක් මෙහෙ තිබෙන්න පුළුවන්. ආතසේ ක්ලාක් කියව පණිවිඩ හොද්දට මේක කපලා කොටලා පෙනේරෙන් හලලා ගන්න. සත්‍යම සත්‍ය මේක ආතසේ ක්ලාක් මුළු ලෝකෙම පිළිගත්ත මිනිස්සෙක් කිව්වා බුදුදහම පමණක් ලෝක ඉතුරු වෙනු ඇත කියලා. එතකොට ආතර් සී ක්ලාක් මහත්මයා කියන්නේ ස්වාමින් වහන්සේ 2050 දී තමයි ලෝකයේ මේ තැනටපත් වන්නේ. ඔබ වහන්සේ කියන 2030 දී මේ විනාශ වීමක් සිදු වෙලා 2031 දී සක්විති රජ කෙනෙක් මේ භූමියේ පහළ වෙනවා. අන්න 2050 වෙනකොට ඒ පහළ වෙන 31 පහළ වෙන නායකයා නේද මේ ලෝකෙන් පාලනය කරන්නේ. ඔව් ලෝකෙන් පාලනය කරන්නේ. සක්විති කෙනෙක්. මොකද බෝසතාණන් වහන්සේ ලුම්බිනි සල්ලු වෙන්නේ නේ. මෙලවට බිහි වුණා. නෙළුම් මල් 7ක් උඩ පය